හොඳයි. ගිණුම් කරන සමීකරණ අභ්‍යාසයක් විසඳද්දී අපි දන්නවා ගිණුම් කරන ඒකක සංකල්පය. මොකක්ද ඒකක සංකල්පයෙන් කියන්නේ? ව්‍යාපාරයක් එහි අයිතිකරුවන්ගෙන් වෙන්වෙච්ච ස්වාධීන පැවැත්මක් සහිත ඒකකයක්. ඉතින් ඒ නිසා අපි හැමතිස්සෙම ගනුදෙනුවක් දුන්නාම ව්‍යාපාරීය දෘෂ්ටි කෝණයෙන් හිතන්නට ඕනේ. එහෙනම් බලන්න මම දුන්න පළවෙනි උදාහරණය. අයිතිකරු රුපියල් ලක්ෂ 5ක් යොදා ව්‍යාපාරයක් ආරම්භ කළා. මෙන්න මේ ගනුදෙනුව දැන් අපි කොහොමද ගිණුම් කරන සමීකරණයේ බලපාන්නේ කියලා අපි දක්වන්න යන්නේ. හොඳයි. එහෙනම් අපි බලමු. දැන් හිතන්නේ කොහොමද? හිතන්නේ ව්‍යාපාරීය දෘෂ්ටි කෝණයෙන්. අපේ දරුවෝ මතක තියාගන්න ඕනේ අපේ දරුවන්ට තියෙන ප්‍රශ්නයක් තමයි ගනුදෙනුවක් දුන්නාම කොහොමද හිතන්නේ කියලා පිළිබඳව අවබෝධයක් නැහැ. ඒ නිසා මම ඔබට කිව්වා වගේ ව්‍යාපාරීය දෘෂ්ටි කෝණයෙන් හැමතිස්සෙම හිතන්න. ගනුදෙනුවක් දුන්නාම ව්‍යාපාරයට මොකද වෙන්නේ? අපි දැන් බලමු මෙන්න මේ ගනුදෙනුව කොහොමද මේ ගිණුම් කරන සමීකරණයට ගලපන්නේ කියලා. හොඳයි. දැන් බලන්න අයිතිකරු ලක්ෂ 5ක් වඩා ව්‍යාපාරයක් ආරම්භ කිරීම කියන ගනුදෙනුව ගත්තට පස්සේ මොකද්ද සිද්ධ වෙන්නේ? ව්‍යාපාරික මුදල් එනවා. ඒ නිසා මොකද වෙන්නේ? මුදල් කියන වත්කම වැඩි වෙනවා ලක්ෂ 5ට. වැඩි වෙන්නේ මොනවද? මුදල්. එහෙනම් මම වරහන් ඇතුලේ සඳහන් කරගන්නවා මුදල් කියලා. මේ ලක්ෂ 5 යෙදුවේ කවුද? අයිතිකාරයා. ඒ නිසා ළමයි ඔහුගේ අයිතියත් වැඩි වෙනවා ලක්ෂ 5කින්. ඉතින් මේ අයිතියට ළමයි අපි කියනවා ප්‍රාග්ධනීය කියලා. එහෙනම් පැහැදිලිද මේ ගනුදෙනුව ගිණුම් කරන සමීකරණයට මොන බලපෑම දක්වූ ආකාරය? හොඳයි. එහෙනම් අපි ඊළඟ ගනුදෙනුව සාකච්ඡා කරමු.